ජීවිතේ තනි වෙලා වගේ දැනුන හැම වෙලාවකම ආපහු හැරිලා බලනකොට තාත්තා මගේ ළඟින්ම හිටියා. හැබැයි පළවෙනි පාරට මාව හොස්ටල් එකේ තනි කරලා ආව දවසේ මම කෑ ගහලා අඬනකොට තාත්තා hina වෙවි කාර් එකේ නැගලා ගියේ කොහොමද කියලා මට අදටත් හිතා ගන්න බෑ. මම එක්සෑම් ඉවර කරලා කිරිල්ලියක් වගේ නිදහසේ ගේට්ටුව ළඟට දුවගෙන එනකොට තාත්තා කලින්ම ඇවිත් මග බලාගෙන ඉන්නවා දැක්කහම හිතට ලොකු සැහැල්ලුවක් දැනුණා. ඒත් එක දවසක් මගේ ඩිග්‍රී එකට ගෙවන්න සල්ලි මදි වෙලා තාත්තගේ කාර් එක විකුණපු වෙලාවේ මං එක ගග හැඬුවා. ඒ කාර් එක වෙන කෙනෙක් එක්ක ඈත නොපෙනී යන හැටි මං ඇස්වල කඳුළු පුරෝගෙන බලාගෙන හිටියා. ඒක තාත්තගේ කාර් එක. පහුවද තාත්තා කිසිම දෙයක් සිදු නොවුන ගාන්ට මගේ ඩොකියුමන්ට්ස් ටිකයි පාස්පෝර්ට් එකයි මට ගෙනත් දීලා ඔළුව අත ගෑවා. මගේ ඇස්වලින් මටත් නොදැනීම කඳුළු ගලාගෙන ගියා. ඒත් තාත්තා hina වුණා. කාලේ වේගෙන් නිගිල්ලිලා ගියා. මං අවුරුදු 6කට පස්සේ ලංකාවට ඇවිත් කැන්ඩි හොස්පිටල් එකක වැඩ බාරගත්තා. ඒ තාත්තා ඊට පස්සේ කවදාක්වත් අලුත් කාර් එකක් ගත්තේ නෑ. ඒ නිසාම මං තාත්තට ගැලපෙන කාර් එකක් ගැන නිතරම විමසිල්ලෙන් හිටියේ. එක දවසක් මං හොයපු දේ මට හම්බ වුණා. තාත්තේ තාත්තගේ අලුත් කාර් එක. මගේ කොරොල්ල එක. දුවේ අපේ කාර් එක. ජීවිතය කියන්නේ ආදරණීය බැඳීම් වල ලස්සනම මතකයන්ගේ එකතුවකට. ඔබේ ඒ වටිනාම මතකය හදවතට එකඟව සාධාරණව යහපත් අරමුණින් හදවතින්ම පරිස්සම් කරන්න අපි හැමදාම බැඳී ඉන්නවා. Toyota Life ආදරණීය බැඳීමක්.